ආයුබෝවන් ඉන්ෆිනිටි ලැබ් YouTube නාලිකාව අදත් ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම රන්දුනු මාත් එක්ක අදත් ඉන්නවා සුජිත සර්. ආයුබෝවන් සර්. අද අපි කතා කරන්න යන්නේ මොකක් ගැනද? දැන් මේ තියනවා නේද මේ මමට හිතාගන්න බැරි ඇති මොකද්ද කියලා. කුටි කීපයක් තියෙනවා, දුනුතරාදියක් තියෙනවා. ඩීකල් දෙක. මේ වගේ මේ ලෑලි දෙකක් තියෙනවා. අර එකක් සිනිදු සුමටයි වගේ සිනිදු පෘෂ්ඨයක්, අනිත් එක බොහොම රළු පෘෂ්ඨයක් තියෙනවා. මේකත් ගොඩක් වැදගත් වෙන්නේ අපේ 10 ශ්‍රේණියේ දරුවන්ට මේ පස්වෙනි පාඩම ඝර්ෂණය කියලා සංකල්පයක් ගැන. ඇත්තටම මේ ඝර්ෂණය කියන එකේ අදහස මුලින් අපි තේරුම් ගන්න ඕනේ. දැන් වස්තුන් කියන්නේ එතන ජීවි අජීවි පොදුවේ අපි ද්‍රව්‍ය කියලා හිතමු. ද්‍රව්‍ය ස්වභාවයේ තියෙද්දි නැඹුරුතාවක් දක්වන එක, කැමැත්තක් දක්වන්නේ චලනය වෙන්නද චලනය නොවෙන්න. චලනය නොවෙන්න. වස්තුන් ස්වභාවයේ තියෙන වස්තු චලනය නොවෙන්න තමයි කැමති. එතකොට දැන් අපි මේක චලනය කරන්න නම් බලයක් යොදන්න. එතකොට මේ වස්තුවේ ස්පර්ශ, මේ වස්තුව දැන් මොකක් හරි එකක් එක්ක ස්පර්ශ වෙලා නේද? ඒ ස්පර්ශ වෙලා තියෙන පෘෂ්ඨවලින් අපි බලය යොදන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට බලයක් යොදනවා. ඔන්න ඕකට තමයි කියන්නේ මොකක්ද? ඝර්ෂණය කියලා. එතකොට ඝර්ෂණය හැම වෙලේම ක්‍රියාත්මක වෙන්නේ චලිතය කරවන්න උත්සාහ කරන දිශාවට ප්‍රතිවිරුද්ධ. දැන් මෙයා මේ ලී කුට්ටිය මම මේ පැත්තට නම් චලනය කරන්න බලය යොදන්නේ. ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාව. එතකොට අද අපි කතා කරන්නේ මේ ඝර්ෂණ බලයට බලපාන සාධක මොනවද? බල නොපාන සාධක මොනවද? ඒ වගේම ඝර්ෂණ බලය කියන එක ප්‍රයෝජනවත් දෙයක්ද අවශ්‍යයි? ඔය දෙකම අපි කතා කරනවා. අපි සම්පූර්ණ විස්තරයක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඝර්ෂණ බලයේ තියෙන අවස්ථා තුනක්. පළවෙනි අවස්ථාවට අපි කියනවා ස්ථිතික ඝර්ෂණ බලය කියලා. දැන් හොඳට බලන්න මම මේ වෙලාවේ මේ දුනුතරාදියෙන් ඇදලා තියෙන්නේ. දැන් මේ නිව්ටන් එකක් යොදනවා මම. නිව්ටන් දෙකක් යොදනවා. හැබැයි මේ වස්තුව චලනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම මේ පැත්තට යොදන බලයට සමාන බලයක් ඝර්ෂණ බලයේ විදිහට මේ පැත්තට යෙදෙනවා. එතකොට මම නිව්ටන් එකක් යෙදුවොත් මේ පැත්තටත් නිව්ටන් එකයි. මම නිව්ටන් දෙකක් යෙදුවොත් මේ පැත්තටත් නිව්ටන් දෙකක් යෙදෙනවා. එතකොට ඒ අවස්ථාවේ වස්තුව නිශ්චලයි. ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙන බලයට අපි කියන්නේ ස්ථිතික ඝර්ෂණ බලය. දැන් මේක මම ටික වැඩි කරනවා. බලන්න පේනවා නිව්ටන් 3 මේකට යන උපරිම ගාන නිව්ටන් 3යි. 3ේදී මේක මොකද වෙන්නේ? චලනය වෙන්න පටන් ගන්නවා. අන්නේ වස්තුව චලනය වෙන්න පටන් ගන්න මොහොතේ. ඒ කියන්නේ ඝර්ෂණ බලයට ගන්න පුළුවන් උපරිම අගයට අපි කියනවා සීමාකාරී ඝර්ෂණ බලය කියලා. ඊට පස්සේ දැන් හොඳට බලන්න මේ වස්තුව චලනය වුණාට පස්සේ මේ චලනය වෙනකන් තමයි වැඩිම බලය දෙන්නේ. 3 යෙදුනට පස්සේ මේක චලනය වෙනවනේ. එතකොට යෙදෙන ඝර්ෂණ බලය මොකද වෙන්නේ? අඩුයි. අර 3 කියන අගයට වඩා අඩුයි. ඔය වස්තුව චලනය වෙන අවස්ථාවේ ක්‍රියාත්මක වෙන ඝර්ෂණ බලයට අපි කියන්නේ ගතික ඝර්ෂණ බලය. මේ ගතික ඝර්ෂණ බලය දැන් මෙතන පේනවා නිව්ටන් 2යි. ඔව් නවතිලා තියෙද්දි දැන් මේ චලනය වෙද්දී නිව්ටන් 2යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක අර සීමාකාරී ඝර්ෂණ බලයට වඩා පොඩ්ඩක් අඩු අගයක්. එහෙනම් දැන් ඝර්ෂණ බලයේ අවස්ථා 3 ඔබට මතක ඇති. වස්තුව නිශ්චලයි නම් ස්ථිතික ඝර්ෂණ බලය. ඒක යොදන බලය. දැන් මේ වෙලාවේ 1යි, මේ වෙලාවේ 1.5යි, 2යි, 2.5යි. ඒක වෙනස් වෙනවා අපි යොදන බලයත් එක්ක. මේක චලනය වෙන්න ආසන්නම අවස්ථාව. යාන්තම් චලනය වෙද්දි අර නිව්ටන් 3. ඒක ඊට පස්සේ චලනය වෙද්දි අඩු වෙනවා. මේක උපරිමාගයට එන අවස්ථාව. අන්න ඒකට අපි කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය. ඊට පස්සේ චලනය වෙද්දි ගතික ඝර්ෂණ බලයෙන් අඩු වගයක් පැහැදිලි වෙනවා. ගොඩක් අය මේක පටලවා ගන්නවා සීමාකාරී සීමාකාරී ගතික කියලා. ඔව් දැන් හොඳට ඔයාලට පේනවා ඉතින් මේ. ආයි බලන්න. ඔන්න අර 3 කියන අගේදී මේක චලනය වෙන්න පටන් ගන්නවා. චලනය වුණු ගමන් මේක ආයි අඩු වෙනවා. ගතික ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩුයි. ඒ වගේම තමයි ගතිකක වෙනස් වෙන්නේ නැහැ ඊට පස්සේ. එකම අගයක රැඳිලා තියෙනවා. ඊළඟට අපි බලමු මේ ඝර්ෂණ බලයට බලපාන සාධක මොනවද කියලා. අපි දැන් මුලින් බලමු මේ ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය. කියන්නේ උපරිම ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක මොනවද කියලා. දැන් මේ ලී කුට්ටියට තියෙනවානේ බර. මේ ලී කුට්ටියේ බර නිසා මේ පෘෂ්ඨ මගින් ඉහළට ඇති කරන බලයක් තියෙනවා. ඔකට අපි කියනවා අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා. මේක බරට සමානයි. දැන් මේ ලී කුට්ටියේ බර නිව්ටන් 10යි නම් අභිලම්බ ප්‍රතික්‍රියාවත් නිව්ටන් 10යි. දැන් මේ
අභිලම්භ ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වෙන අවස්ථාවේ සීමාකාරී ඝර්ෂණ බලය කීයද තියෙන්නේ? නිව්ටන් 3යි. දැන් අපි බලමු බර වැඩි කරනවා. බර වැඩි කරනකොට අභිලම්භ ප්‍රතික්‍රියාවත් වැඩි වෙනවා. වැඩි වෙනවා. අභිලම්භ ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. ඔන්න එතකොට බලන්න සීමාකාරී ඝර්ෂණ බලය මේ තාමත් නෑ. ඔන්න නිව්ටන් 6කට ආසන්න වෙලා. නිව්ටන් 6ක් වගේ වෙනවා. දැන් සීමාකාරී ඝර්ෂණ බලය 6ක් 7ක් වගේ වෙනවනේ. 6.5 දී වගේ තමයි මේක යන්තම් චලනය වෙන්නේ. 6. නිව්ටන් 6 දී මේක චලනය වුණා. ඒක චලනය වෙද්දි මේ 4 වගේ තියෙනවා. අන්න එහෙනම් දැන් ඔබට පේනවා ඇති වස්තුවේ බර වැඩි කළොත් අභිලම්භ ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. අභිලම්භ ප්‍රතික්‍රියාව වැඩි වුණොත් සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වෙනවා. හරි දැන් බලන්න මෙතන මේ තියෙන පෘෂ්ඨය සිනිදු පෘෂ්ඨයක්. අතගාලා බැලුවාම අපිට පේනවා නේද? අනිවාර්යයෙන්. දැන් මේ තියෙන පෘෂ්ඨය කොහොම ගොරෝසු පෘෂ්ඨයක්, රළු පෘෂ්ඨයක්. දැන් මේ සිනිදු පෘෂ්ඨයේ තියලා බලනවා මම සීමාකාරී ඝර්ෂණ බලය කීයද කියලා. ඒක අර අපි කලින් ගත්තු වගේම නෙන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. නිව්ටන් 3 දී තමයි මේක චලනය වෙන්නේ. දැන් අපි බලමු මේ රළු පෘෂ්ඨය මත තියලා කොහොමද සීමාකාරී ඝර්ෂණ බලය වෙනස් වෙන්නේ කියලා. දැන් ඔයාලට පේනවා නිව්ටන් 4ක වගේ නේ. අපි ආයි කරමුකෝ. 3 දී චලනය වෙන්නේ නැහැ. 3 දී නෑ. 4 3මාර 4 දී වගේ තමයි මේක චලනය වෙන්න පටන් ගන්න. ඒක තනින් තනට වෙනස් වෙනවා අවස්ථාව යනවා. නිව්ටන් 3ට වඩා වැඩි සීමාකාරී ඝර්ෂණ බලය. එහෙමනම් සීමාකාරී ඝර්ෂණ බලයට දැන් සාධක දෙකක් බලපානවා. එකක් අභිලම්භ ප්‍රතික්‍රියාව, අනිත් එක පෘෂ්ඨයේ ස්වභාවය. පෘෂ්ඨයේ රළු වෙනකොට සීමාකාරී ඝර්ෂණ බලයත් මොකද වෙන්නේ? වැඩි වෙනවා. ගොඩක් දෙනෙක් හිතනවා මේ පෘෂ්ඨයේ වර්ගඵලය සීමාකාරී ඝර්ෂණ බලයට බලපායි කියලා. අපි බලමු දෙහිම වෙනවද කියලා. ඔව් දැන් අපි බලමු මේ ගොඩක් මේ ලොකු වර්ගඵලයක් තියෙන පෘෂ්ඨයේ මේ තියෙන ස්පර්ශ වෙලා. ඒක තියේදී බලමු අපි කීයද කියලා. කලින්කම තමයි. ඔව් නිව්ටන් 3 දී මේක චලනය වෙන්න පටන් ගන්නවා. ආයි බලමු නිව්ටන් 3 දී සීමාකාරී ඝර්ෂණ බලය. දැන් බලමු වර්ගඵලය මේ ගොඩක් අඩු පෘෂ්ඨයක් නෙමෙයිද? මේකේ තියලා බලමු. ඒකෙදිත් ඔයාලට ඉතාම පැහැදිලි. ආයි බලන්න. ආයි බලන්න. හරි නිව්ටන් 3 දී තමයි චලනය වෙන්න පටන් ගත්තේ. හරියට මේකේ. හරියටම 3ද? ඒ කියන්නේ පෘෂ්ඨයේ වර්ගඵලය වෙනස් වුණා කියලා සීමාකාරී ඝර්ෂණ බලය වෙනස් වෙන්නේ නැහැ. මේක ඉතා හොඳින් ඔබ මතක තබා ගත යුතු දෙයක්. දැන් ඔක ප්‍රායෝගිකව අපි ඔබට කරලා පෙන්නුවා. දැන් අපි ඉගෙන ගත්තා ඝර්ෂණ බලයට බලපාන සාධක මොනවද? බල නොපාන සාධක මොනවද කියන එක. දැන් අපි බලමු මේ ඝර්ෂණ බලය අපේ එදිනෙදා ජීවිතයට කොයි විදිහටද යෙදෙන්නේ කියලා. ඇත්තම මේ අපි ඇවිදිනවා කියන්නේ ඝර්ෂණ බලයේම යෙදීමක්. ඝර්ෂණ බලයක් නැත්නම් අපිට ඇවිදින්න බෑ. දැන් හොඳට බලන්න ඇවිදිනකොට අපි දැන් මේ මගේ පාදේ මේ විලුඹෙන් අපි බලයක් යොදනවා ඉස්සරහට. ඒක අපි හිතාමතා යොදන්නේ නමුත් ඒක ඉබේ සිද්ධ වෙන ඇවිදිනකොට. මෙහෙම යනකොට අපි බලයක් විලුඹෙන් ඉස්සරහට යොදනවා. ඒ වගේම අපේ මේ පැත්ත මෙහෙම පිටිපස්සට බලයක් යොදනවා. ඔය බල දෙක යෙදීමෙන් තමයි අපි ඇවිදීම සිද්ධ කරන්නේ. දැන් මම බලය මෙහෙම ඉස්සරහට යොදනකොට මගේ කකුල මෙහෙම යන්නේ නැහැ. මෙතන නතර වෙලා තියෙන. ඒකට හේතුව තමයි මම මෙහෙට බලයක් යොදනකොට පොළව මගින් ඝර්ෂණ බලයක් යොදනවා ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට. ඒ නිසා මම ඉස්සලා යන්නේ. මෙහෙම මෙතන මම බලය යෙදුවට මෙහෙම තියෙනවා. දැන් කොහොම යනවා. දැන් ගොඩාක් සුමට වුණොත් පෘෂ්ඨය. අපි හිතමු අපි කෙහෙල්ලෙල්ලක් උඩට අඩිය තිබ්බා කියලා. එතකොට ඒ පෘෂ්ඨයෙන් අර මම යොදන බලයට සමාන ඝර්ෂණ බලයක් දෙන්න බැරි වුණා. මොකද වෙන්නේ? මම යොදන බලයෙන් හින්දාම මම ඉස්සරහට යනවා. ඔකට අපි කියනවා ලිස්සනවා කියලා නේ. අපි බලමු එහෙම අවස්ථාවක් පොඩ්ඩක්. ඔව් මේක මම හිතන්නේ මේ බොහෝ දෙනෙක් අත්දැකලා ඇති වෙලත් ඇති වැටිලත් ඇති. අපි ඇවිදිනකොට මේ පාරේ කෙසෙල් එල්ලක් තියෙනවා. අපි මේ කෙසෙල් එල්ල වලට අඩිය තිබ්බොත් බලමු මොකද්ද වෙන්නේ කියලා. දැන් මම මෙහෙම කියලා මගේ විලුඹ මෙහෙම තියෙනවා. තිබ්බ ගමන් ඔබට පේනවා මේ මම හයියෙන් තිබ්බනම් එහෙම අනිවාර්යෙන් මම මෙතන මොකද වෙන්නේ? වැටෙනවා මේ මගේ බලයට ප්‍රමාණවත් ඝර්ෂණ බලයක් දෙන්නේ නැහැ මේ ඉදිරියට යනවා. එතකොට පෘෂ්ඨයේ මගින් මම යොදපු බලයට සමාන ඝර්ෂණ බලයක් දෙන්න බැරි වුණා. ඇයි මේ කෙසෙල් එල්ලේ පෘෂ්ඨයේ බොහොම සුමටයි. අර රළු ස්වභාවයක් නැහැ. ඒ නිසා අනිවාර්යෙන් මොකද වෙන්නේ? ඇවිදිද්දි අපි වැටෙනවා. ඕක ඝර්ෂණ බලයේ අපිට හිත කියන්නේ ඇවිදීමේදී අපි
කොහොමද ඝර්ෂණ බලය පාවිච්චි කරන්නේ කියන එකට බොහොම පැහැදිලි සරල උදාහරණයක්. අද අපි කතා කළේ මේ භෞතික විද්‍යාව ඉතාමත්ම වැදගත් සංකල්පයක් වෙන ඝර්ෂණය ගැන. ඒකෙදී අපි කතා කළා ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක මොනවද, බලනොපාන සාධක මොනවද, ඒකේ ප්‍රායෝගික යෙදීමක් අපි කතා කළානේ. එතකොට දැන් මේ ඝර්ෂණයේ වැඩි වෙන එකද වාසි, අඩු වෙන එකද වාසි? ඒක අවස්ථාවන තීරණය වෙනවා. අවස්ථාව. කියන්න බලන්න එහෙමනම් අපිට පැහැදිලි කරමුකෝ මේ ඝර්ෂණය වැඩි කරගෙන අපි එදිනෙදා ජීවිතේ කරගන්න වාසිදායක දේ. ඝර්ෂණේ වාසි මොනවාද කියලා. ඔව් දැන් අපි ගොඩක් දුරට මේ කියන්න පුළුවන් දැන් අපි දැන් ඔයගොල්ලෝ දැකින්න නැති වීඩියෝ එකේ අපි ඇවිදිද්දී ඒක අනිවාර්යයෙන්ම ඝර්ෂණේ තියෙන්න ඕන. නැත්නම් අපිට ඇවිදින්න බැහැ ඇත්තටම. පොළවේ ඇවිදින්න ඝර්ෂණේ ඕනේ. ඒ වගේ මොකක් හරි දෙයක් අල්ල ගන්න. දැන් අපිට උදාහරණයකට බලන් ගියාම ඇත්තට අපිට කන්නත් ඝර්ෂණේ ඕනේ. දැන් අපිට දැන්නකෝ දැන් මේ අපි මොකක් හරි ආහාරයක් අනලා බත් අනලා ඒක මේ අතර තියෙනකොට මේකෙන් විස්තර වෙන්නොත් මොකද වෙන්නේ? අපිට කවදාවත් කට දාගන්න බෑ. එතකොට අනිවාර්යෙන් ඒ අතයි ඒ ආහාරයක අතර හොඳ ඝර්ෂණයක් තියෙන්න ඕනේ. අපි මේ අල්ල අනිත් තැන් වලට වඩා ටිකක් මේ ගොරෝසු ගතියක් තියෙනවා. දැන් අපි හම් වලට කදා මේක ඒ ගොරෝසු වෙන්නෙත් ඒක. ඒ වගේම තමයි යටිපතුල. අනිකුත් හම් වල ගොරෝසු වෙන්නෙත් අර ඝර්ෂණය වැඩි කරගන්න. ඉතින් ඒ වගේම තියෙනවා දැන් අපි මොකක් හරි එකක් අල්ල දැන් උදාහරණයකට කියනවා නම් දැන් ළමයි ක්‍රිකට් ගහනකොට බැට් එකේ බලන්න අර රබර් මිට හදලා තියෙන්නේ ඒක හොඳට ඒක ග්‍රිප් එක හොඳට ගන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඊළඟට බයිසිකල් හැන්ඩල් එකේ එමය. එතකොට ඒ වගේ කවර් ඒ වගේ තියෙන කවර්ස් එහෙම ගොඩක් වෙලා ඝර්ෂණය වැඩි වෙන්න හදලා මොකද හොඳට අපිට මේ වැඩි කාර්ය කරගන්න තර ගොඩක් පහසු වෙනවා. ඔව් දැන් යටි දැන් පයින් ඇවිදිනවට වඩා අපි දැන් පාවහන් පැලඳලානේ ඇවිදින්නේ. ඒ නිසා පාවහන් වලත් උපක්‍රමයක් යොදලා තියෙනවා. ඔව් ඒක කට්ට කපලා මේ දෙදීම වගින් අර ඝර්ෂණය වැඩි කරලා විශේෂයෙන්ම දැන් ඔය වැස්ස තියෙන දවසක සාමාන්‍ය අනිකුත් වෙලාවට වඩා පාරේ ඝර්ෂණය අඩු වෙනවා. එතකොට වතුර තට්ටුවක් තියෙනකොට එතකොට අර කට්ට කපලා තිබීම මොකද අර වතුර තට්ටුව අර ටයර් උඩට අයින් ඒ කට්ට තියෙන තැන් වලට එකතු වෙනවා. එතකොට අපිට හොඳට පේනවා නේද දැන් අර වාහනයක් පිටිපස්සේ යනකොට අර ටයර් එකෙන් වතුර දෙපැත්තට විසික් වෙනවා. ඒ කියන්නේ පාරේ තියෙන වතුර ටික අර කට්ටට අයින් කරලා දෙනවා නේ. දැන් එහෙම ඇත්තට වතුර එහෙම විසික් වෙන්නේ නැත්තම් ගොඩක් වෙලා කියන්න පුළුවන් ටට්ට ගෙවිලා ගොඩක් දුරට විසික් වෙන ඇති අඩුයි නා. එතකොට දැන් ඒක එතන වාසිය අපිට මේ ලොකු වාසියක වැස්ස දවසක ඒ වගේ අප ගමන් කරන්න පුළුවන් කම තියෙනවා. ඉතින් ඝර්ෂණය අඩු කරගන්න එකේ වාසිය නැහැ. ඔව් දැන් ඕන දෙයක දෙපැත්තක් තියෙනවනේ. ඒකට සමහර තැන් තියෙනවා ඝර්ෂණය අමාසි වෙන තැනුත් තියෙනවා. දැන් උදාහරණයක් කියනවා නම් අපි යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරනකොට ගොඩක් වෙලාට ඒ කොටස් අර යකඩ කොටස් එක මතයක ඇතිල් වෙනකොට එතන ගොඩක් ඇත්තටම කියන කොටස් ගෙවි යනවා. ශබ්ද නිකුත් වෙනවා. ඒ කනට පොඩි තත්ත්වයක් වෙනවා. يعني තාපේ දුවණි වගේ ඒ වගේ ශක්තිය හානි වෙනවා. ඒකට ඒක අපිට අවාසියක්. ඔව් ඒ වගේ වෙලාවල් වල තමයි අර වාහන වල බෙයාරින් දානවා අඩු කරගන්න. නැත්නම් ග්‍රීස් වගේ අපිට ආලිප කරන්න පුළුවන්. එතකොට ඒක අඩු කරගන්න. ඒකේ මොකද දන්නව ඇති අපි ජනප්‍රිය කැරම් ක්‍රීඩාවේ. ඒකේ අපි අර නිතර අර බෝඩ් එකට පවුඩර් වගේ. දැන් කියන්නේ එහෙම කන්න නැතුව නිකන් සාමාන්‍ය දෙයකට ඒකේ පොඩි ඝර්ෂණයක් තියෙනවා. එතකොට අපි අර ඉත්තෝ ටික හොඳට ගමන් කරන්න නම් ස්මූත්ලි ගමන් කරන්න අපිට ඒ ඝර්ෂණය අඩු කරගන්න ඕනේ. එතකොට තමයි අපි පවුඩර් වගේ දෙයක් අපි ඒකට දැම්මහම ඒක එම චලනය කර ගන්න පුළුවන්. පහසුවෙන් කර ගන්න. විශේෂයෙන්ම අපි ලීසි ද්‍රව්‍ය. දැන් මේ ලීසි ද්‍රව්‍ය ඇත්තටම තියෙන්නේ ඝර්ෂණය අඩු කර ගන්න තමයි පාවිච්චි කරන්නේ. ලීසි තෙල් වල. මිනිරන් ආලේප කරොත් ඒත් උන්චාම අපි කියන එක ස්නේහික ගුණයක් තියෙනවා මිනිරන් වල. ඒ ඝර්ෂණය අඩු කර ගන්න අපිට මේ වගේ ගොඩක් වෙලාවට ඒක නේ ඝර්ෂණය වැඩි වීම වගේම අඩු කර ගන්න ඕන තැන් තියෙනවා සාම ජීවිතේ. ඒ කියන්නේ දැන් අපේ එදිනෙදා ජීවිතේට ඝර්ෂණය කියන එක ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක්. ඒක තමයි අන්තිමට අපිට කියන්න තියෙන්නේ නේ. ඉතින් මේ භෞතික විද්‍යා සංකල්පය ඔබ ඔබේ ජීවිතයට යොදා ගන්න, ඒ වගේම ඔබේ අධ්‍යාපන කටයුතු වලට දැන් නිරවුල්ව යොදා ගන්න ඔබට පුළුවන්. මොකද දැන් පැටලෙන්නේ නැහැ. මේක දැන් හැම දෙයක් ගැනම අපි ඉතා පැහැදිලිව ඔබට පැහැදිලි කරලා කියලා දීලා තියෙනවා. ඉතින් මේකෙන් ඔබ ඔබේ අධ්‍යයන කටයුතු හොඳින් කරලා විභාග මේ කරගන්නවා වගේම එදිනෙදා ජීවිතයත් ඝර්ෂණය තුලින් ජය ගන්න ඔබට හැකියාව ලැබෙනවා කියලා අපි ඒ වගේම අපි ඉල්ලා සිටින ඔයගොල්ලන්ගෙන් අපේ ටික දිගටම නැතිලා ඉන්න කියලා. ඒ වගේම දැන් මේ කොටසෙනුත් අපි අර මේ ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරනවා. ලින්ක් එක ක්ලික් කරාම මේ ප්‍රශ්නාවලිය ඔබට මේ ලැබෙනවා. ඒක ඔන්ලයින් සබ්මිට් කරන්න තියෙන්නේ. සබ්මිට් කළාම
ඔයාලගේ කීයක් හරි ගියාද කොච්චර වැරදුනාද ඒක තුනක් බලා ගන්න පුළුවන්. එකෙන් එතකොට ඔබට සම්පූර්ණ ඝර්ෂණය කියන පාඩම ගැනම ඉතාම පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එහෙමනම් අද දවසේ අපේ මේ වීඩියෝ බලලා ඔබ ඔබේ ජීවිතයට ඔබේ අධ්‍යාපන කටයුතු වලට යමක් එකතු කරගත්තා නම් එය තමයි අපි ලබන සතුට. එහෙමනම් අපි තවත් දවසක අලුත් වීඩියෝවක් රැගෙන හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.